මේක මේ විහිළු සහගතයි මේ වගේ ආණ්ඩුවක් මේ රටට පත් කරපු එක මන් දන්නේ ඇත්තටම මේ ජනතාවගේ මොළවල් පරීක්ෂා කරන්න වටිනවා. දැන් අපි දැක්කා මේ ඇමතුමා සහ ලේකම්තුමා අයින් වෙලා ස්වාධීන පරීක්ෂණයට ඉඩ දෙනවා. ඉතින් මේක හොඳ නැද්ද? අමාත්‍යවරයා ලේකම්දූරයා අයින් වෙලා ස්වාධීන පරීක්ෂණයට ඉඩ දෙන්න නෙමෙයි ඕනේ. ඇත්තට මේක කියනකොට ඔබතුමා අපෙන් අහන හොඳ නැද්ද කියලා. ජනවාරි මාසේ කිව්වේ ජනාධිපතිවරයාට ලංකා කෝල් සමාගමේ කියලා තිබ්බේ බාල ගල්ලංගුර කියලා ජනවාරි මාසේ මුල පළවෙනි නැව එනකොට. ඒතර ඒව හොඳ නැද්ද බාල ගල්ලංගුර වෙනවා කියලා කියද්දි ඒකට පරීක්ෂණයක් පටන් ගත්තා නම් ඒ වෙලේම ඒක කැන්සල් කරලා අපිට හොඳ ගල්ලංගුර වලට දෙන්න තිබ්බනේ. දැන් කවුද ඔබතුමාලා ගෙවන්නේ? ඔබතුමාලට ජීවත් වෙන්න බැරි රුපියල් 50000ක වගේ පඩියක් අරගෙන දරුවන්ට පොත්පත් ටික ගන්න, කණ්ඩ බොණ්ඩ, වාහනයට ගෙවන්න ජීවත් වෙන්න බැරි තත්ත්වයක් එන්නේ ඔබතුමාලා අපිට නෙමෙයි. ඉතින් අපෙන් අහන හොඳ නැද්ද කියලා. එනකොටම ගල්ලංගුරු දැන් මම දැක්කා මේ ලොකුවට කතා වෙනවා මේ සමාජ මාධ්‍ය තුල දක්වනවා ඔක්කොම 2009 ඉඳන් චෙක් කරනවා. මොනවද 2009 ඉඳන් චෙක් කරන්න තියෙන්නේ? බාල ගල්ලංගුරු ආව පළවෙනි අවස්ථාව මේක. 2014 නැව් හතරක් ඇවිල්ලා තිනවා. අපි ඇහුවා ඒක නොරොච්චෝලේ තාබ්බලාගාර ඉංජිනේරුවන්ගේ පොඩ්ඩක් ඒ වෙලාවේ තිබ්බ රිපෝට්ස් වල අඩුයි කියලා. හැබැයි 19 වෙනකොට අපිට ඒ 5900 කැලරිෆික් අගය ඒකේ පෙන්නවා කියලා. ඒක ලොකු පාඩුවක් වුණේ නැහැ කියලා. ඉතින් ඒකට යම් මුදලක් වන්දි වශයෙන් ගෙව්වා කියලා කිව්වා. ඒ ඇරෙන්න ඒ අවස්ථාවේදී ඉතුරු නැව් ටික හොඳ ගල්ලංගුරු ආවා. ඉතින් මේකේ දිගටම මේ බාල ගල්ලංගුරු හොර ගල්ලංගුරු මේකට නැවකට ගෙවනවා ඩොලර් මිලියන 6ක්. මේ වගේ බාල ගල්ලංගුරුට ගෙවනවා ඩොලර් මිලියන 2ක්. එතකොට හොඳ නැද්ද මේ හතර අය කරගත්තා නම් ජනාධිපතිවරයාගෙන අමාත්‍ය මණ්ඩලේ කෝටිපති අමාත්‍ය මණ්ඩලේ. ඒක ජනතාව අහන්න ඕනේ ඒගොල්ලන්ගේ මේ වෙන පාඩුව බිලියන 300කට හොරකමෙන් රාජපක්ෂලා කාලේ හොරකමෙන් 100%ක් 10%ක් ගියා නම් කීයද කියලා ගණන් හදලා බලන්න. දැන් මේ වෙන හොරකම මුළු රටම උගස් කරලා මේ කරන හොරකමෙන් රටට වෙන පාඩුව බිලියන 300කට 400කට වැඩි අධික ප්‍රමාණයක් ඔක්කොම ගත්තොත් මේ අවුරුද්ද ඉවර වෙනකොට මේ රටට වෙන පාඩුව බිලියන 400කට 500කට වැඩි ප්‍රමාණයක් වෙනවා. ඉතින් මේෙන් කීයක් ගහගත්තද කීයක් පක්ෂාර මුදල් වලට ගියාද කීයක් තමන් ගෙවල් වලට ගියාද කියන එක ජනතාවට හොඳ නම් අපිටත් හොඳයි. දැන් ඒ වගේම තමයි දැන් මේ ගල්ලංගුරු ප්‍රශ්නත් එක්කම දැන් විපක්ෂය බොහෝ දෙනා සාකච්ඡා කරන්න පටන් ගන්න එකතු වීමක් ගැන. දැන් ඔබතුමාලා සහ UNP අතර එකතු වීම මොන වගේ තැනකද තියෙන්නේ? හොඳ තත්ත්වයක තියෙනවා. මම හිතන්නේ සියලු දෙනාම එකතු වෙන්න ඕනේ මේ වෙලාවේදී රට ගැන හිතන්න ඕනේ. ජනතාවත් ඉල්ලන්නේ ඒක. මේ තියෙන මේ උවදුර දැන් අමාරු වැටලා ඉන්න එක ජනතාව කියන්නේ අපිව බේර ගන්න කියලා. අපෙන් අහන්නෙත් පාරම්මන මොකද කරන්නේ අපි කියන්නේ මොකද කරන්නේ කියලා අපෙන් අහන්නේ ඔයගොල්ලන් ඡන්ද දීලා දැන් අපෙන් අහනවා මොකද කරන්නේ කියලා. හැම මනුස්සයම අහන්නේ මොකද කරන්නේ සර් මාර ප්‍රශ්නයක් නේ කියලා. ඉතින් අපිට ඒකට උත්තර දෙන්න ඕනේ දේශපාලන වශයෙන් අපේ මතිපතාන්තර පොඩ්ඩක් පස්සකට දාලා අපි පුළුවන් තරම් කට්ටිය එකතු කරගෙන මේක නැවත රට යථා තත්ත්වයට පත් කරන්න රටේ සංවර්ධනයේ යටිතල පහසුකම් මේක යම්කිසි මට්ටමකට ගේන්න අපි මොකද ලෝකෙම තියෙන දැන් අමාරු තත්ත්වයක යුද්ධේ කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. තාම යුද්ධේ ගිනි පුපුරු තාම පටන් ගන්නවා. හෝමුස් සන්ධියේ ප්‍රශ්න තාම ඉවර නැහැ. මම ඊයේත් දැක්කා නැව් වලට ගහනවා ඇමරිකාව ගහනවා ඉරානයෙන් ගහනවා. ඉතින් මේ බලශක්ති ප්‍රශ්නයත් එක්ක මේ කලමනාකරණය ගන්න වතුරත් නැහැ දැන් ඩෑම් වල. එතකොට අපිට ඩීසල් ගන්න විදියකුත් ගන්න ඒවට සම්බන්ධීකරණය සම්බන්ධ කරන්නේ මේ ජනාධිපතිවරයාට සමිය ආණ්ඩුවට. අපි හිටියනම් අපිට අඳුරන නායකින්ට කතා කරලා අපිට කොහෙන් හරි මේ සාමාන්‍ය තියෙන වෙළඳපොලේ තියෙන මට්ටමට අපිට ඒ නැව් ටික ලබා ගන්න පුළුවන්. මේගොල්ලන් මේ වරායේ ඉඳගෙන එළියට ගිහිල්ලා කොඩියක් වනවන හෝන් ගහ අහනවා කීයටද තෙල් විකුණන්නේ කියලා. මේක මේ විහිළු සහගතයි මේ වගේ ආණ්ඩුවක් මේ රටට පත් කරපු එක මන් දන්නේ ඇත්තටම මේ ජනතාවගේ මොළවල් පරීක්ෂා කරන්න වටිනවා. මේ වගේ නොහැකියාවක් පළපුරුද්දක් නැති නොකරපු ආණ්ඩුවකට මේ රට බාර දීම. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීම